සුබෝදෑසනක් හැමෝටම අද මෙතෙන්ට පැමිණලා ඉන්න විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු අධ්‍යක්ෂකතුමාන් ඇතුළු හැමෝගෙම අවසර ඉල්ලනවා මේ කතාව කරන්න. මම වැඩි වෙලාවක් කතා කරන්න යන්නේ නැහැ. විනාඩි 15ක් වගේ තමයි කතා කරන්න යන්නේ. හැබැයි ඔව් ඒක පොඩ්ඩක් වැඩි වගේ තමයි. හැබැයි මම ඕගොල්ලන්ගේ ජීවිතයේ වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් ගැන කියන්නයි අද හිතුවේ. ඉතින් ඒ නිසා මේ විනාඩි 15 අහන් හිටියොත් මම දන්නවා මෙතන මම හිතන්නේ ගොඩාක් පිරිසක් ඉන්නවා. ඈත ගස් තියෙන පැත්තෙත් ගොඩාක් පිරිසක් ඉන්නවා. ඉතින් මේ කතාවත් එක්ක විනාඩි 15ක් ඕගොල්ලෝ ඉන්න පුළුවන් නම් සමහරට ඕගොල්ලන්ගේ ජීවිතයේ වෙනස් සංදිස්ථානයක් කරගන්න පොඩි ඉඟි ටිකක් මට දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මම දන්නවා හැමෝම මේකට සම්පූර්ණයෙන්ම සමාහිත වෙන එකක් නැහැ. හැබැයි සමාහිත වෙන කීප දෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ඒකට රෙසනේට් වෙන කීප දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. හොඳයි. මම වෘත්තීය ඉංජිනේරුවරයෙක්. දැන් මගේම ආයතනයක් කරනවා ඔවිට නැචරල්ස් කියලා කෘෂිකර්ම පැත්තෙන් කාබනික සහ සෞඛ්‍ය සම්පන්න ආහාර දාමයක් තමයි කරන්නේ. ඉතින් ඒක සහ මම වැඩ කරන තවත් ආයතනත් එක්ක හම්බෙච්චි අත්දැකීම් සහ අවස්ථා එක්ක මම කැමතියි මේ ඉන්න තරුණ පරම්පරාවට පොඩි දේවල් ටිකක් දෙන්න මේ ඔයගලන්ට හැංගිලා තියෙන අවස්ථාවක් ගැන තමයි මම කියන්න යන්නේ. හරි. අපි ටිකක් අතීතයට ගිහිල්ලා කතා කරමු පොඩ්ඩක්. දැන් මෙතන ඉඳන් අවුරුදු 500ක් කියලා ගියම් දැන් අධ්‍යක්ෂතුමා කිව්වා අර මානුෂත්වය පටන් ගත්ත දවස ගැන. ඒ වගේම ඇවිල්ලා අපිට මතක තියෙන අතීතයක් ගත්තොත් එහෙම නැත්නම් දැන් මමත් මේ හරි මොරටු විශ්වවිද්‍යාලය තමයි ඉගෙන ගත්තේ මීට චුට්ට එහායින් ගත්තාම දැන් මම අද එන ගමන් එළවන ගමන් බලන් ආවා මේකට එහා පැත්තේ තියෙන බිල්ඩින් එක මම ඉන්න කාලේ තිබ්බේ නැහැ. මං හිතුවා දේවල් කොච්චර වෙනස් වෙලාද කියලා. ඒ වගේ මීට අවුරුදු 500කට කලින් ගත්තොත් මේ ලෝකේ මේ වටපිටාව කොහොම තියෙන්නේ නැති කියලා ඔයගොල්ලෝ හිතනවද? අපි එතනින් පටන් ගමු. ඊට පස්සේ කලින් මෙතුමා කතා කරද්දි කිව්වා මේ කාර්මික විප්ලවය කොහොමද දේවල් වෙනස් කරේ කියලා. අපි පොඩ්ඩක් මේ කාර්මික පැත්තෙන් අධ්‍යාපන ලැබෙන කට්ටියක් නිසා මම චුට්ටක් ඒ ගැන මතක් කරලා මේ අවස්ථාව ගැන කියන්නම්. කාර්මික විප්ලවය පටන් ගන්න කලින් ගොඩක්ම ගොවිතැන කෘෂි කර්මාන්තය තමයි මේ ලෝකේ වැඩිපුරම පාවිච්චි වුනේ. ඒත් එක්ක සබහා දහමත් එක්ක තමයි වැඩ කරේ. හැබැයි මේකෙදි මිනිස්සුන්ට හිතුණා ඒ කාලෙ වෙද්දි ගොඩක්ම බ්‍රිතාන්‍ය මූලික කරගෙන තමයි මේ කතාව හැදුනේ. ඊට පස්සේ බ්‍රිතාන්‍ය සහ යුරෝපය. ඒතර මේකෙදි හිතුණා මේ මිනිස්සුන්ට ඇයි මේ මෙච්චර මහන්සිලා අපි වැඩ කරන්නේ? අපිට බැයිද මේක යන්ත්‍ර වලින් කරන්න කියලා මුලින්ම හිතුණා. හිතුණාට පස්සේ මේකට ඒ කාලේ ආර්ථිකමය පසුබිමක් තිබ්බා. ඊට පස්සේ මේගොල්ලෝ ටික මේ අතින් කරන වැඩ යන්ත්‍ර වලින් කරන්න පටන් ගත්තා. මෙතන තමයි කාර්මික විප්ලවයේ පළවෙනි කාර්මික විප්ලවය first industrial revolution කියලා අපි කියනවා. ඒකෙදි බ්‍රිතාන්‍ය මූලික කරගෙන නෙදර්ලන්තේ මූලික කරගෙන මේ ලොකු වැඩපිළිවෙලක් ගියා. ඉතින් ඒ කාලේ හැටියට අපි දන්නවා බ්‍රිතාන්‍ය තමයි ලෝකේ අධිරාජ්‍ය. පළවෙනිම උඩම තිබුණු රට. මොකද ඒගොල්ලෝ ඒ කාලෙදී ඒ අවස්ථාව අරගත්තා. ඊට පස්සේ ඔහොම ටික කාලයක් යද්දී දැන් ඒ කාලෙදී වාෂ්ප එන්ජින් එක ඊට පස්සේ තාපය ඒ වගේ ගොඩක් දේවල් හොයාගත්තා. හැබැයි ඊට පස්සේ ඉස්සරහට යද්දී ගොඩක්ම දැන් මම මේ කතා කරේ 1500 600 ගණන් ගැන. දැන් 1900 ගණන් වල මුලට එද්දී විශාල වශයෙන් නිෂ්පාදනාගාර හදන්න විදුලිය වගේ දේවල් හොයා ගැනීමත් එක්ක මේ දෙවනි කාර්මික විප්ලවය පටන් ගත්තා. දැන් මේක කරගෙන 1950 විතර වෙද්දී දැන් ඒකෙදී ඇමරිකාව රුසියාව වගේ රටවල් ගොඩාක් මේකෙදී ඉස්සරහින් හිටියා. ඒතකොට ඒගොල්ලෝ ලෝකේ බලවතුන් බවට පත් වුණා. මම මේ පොඩි කතාවක් කියන්නේ. ලෝකේ බලවතුන් බවට පත් වුණා ඒ කාලෙදී. හරි දැන් අද ගත්තොත් ඇමරිකානු ඩොලර් එක තමයි ලෝකේ ප්‍රධාන මුදල් ලේඛකය. ඒතකොට ඒගොල්ලෝ ඒ අවස්ථාව යොදාගෙන එතෙන්ට ආවා. හැබැයි මේ අතරතුරදී අපි දැක්කේ නෑ මනුෂ්‍ය විදිහට මනුෂ්‍ය සංහතිය විදිහට අපි මේ පරිසරයට මොකද්ද කරේ කියලා. එතකොට මේ වෙද්දී දැන් අද කාලේ වෙද්දී අපි දන්නවා ඕගොල්ලෝ මේ මහ පොළව ගන්නවනේ මහ පොළව ගැන කතා කරා. මහ පොළවේ 160ක් බිම අද වෙද්දී මැරිලා. මොකද්ද මැරිලා කියලා කියන්නේ? අපි මිනිස්සු මැරෙනවා කියලා දන්නවනේ. මහ පොළව මැරෙනවා කියන්නේ මොකද්ද? මහ පොළවේ ජීවය නැහැ. ගැඩවිල්ල විතරක් නෙමෙයි ශුද්ධ ජීවියෙක්වත් ඒ ඇග්‍රිකල්චර් ලෑන්ඩ් වල එහෙම නැත්නම් කෘෂි කාර්මික බිම් වල නැහැ. ඒක අපි රසායනික පොහොර දාලා ගොඩක් දේවල් දාලා අපි ඒක මරලා තියෙන්නේ. ඒ ජීවිතේ සබාධහමට අපි හිතනවා ගස්වැල් පොලිතින් ඒ ගැන හිතනවා එතනින් එහාට ගිහලා මේකේ ගැඹුරු විද්‍යාව ගත්තොත් 160ක් අපි මේ හදන ආහාර පාන අපි කන ඒ වගේ ඒක හදන්න හරිම අමාරු වෙලා තියෙනවා දෙද්දි. මොකද මම වැඩ කරන ආයතනෙත් එක්ක මම මේ ගොඩක් වැඩ කරන් යනවා. ඉතින් හරිම ඔයගොල්ලෝ දන්නා අද උනත් දෙයක් හදන්න හරි අමාරුයි. මොකද පොළවේ ජීවය නැහැ.
අපි අහලා තියෙනවා නයිට්‍රජන් නයිට්‍රේට් කරනවා කියලා පොඩි කාලේ ඉගෙන ගන්නකොට නේ. ඉතින් එහෙම කරන්න ශුද්‍ර ජීවීන් පාංශුමය බැක්ටීරියා පොළවේ නැහැ. ඉතින් ඒ ගානට අපි මේක විනාශ කරලා තියෙනවා. රජ රට හිතන්නකෝ මේ ගොවි බිම් අක්කර ගානක් ඒ රසායන පොහොරත් එක්ක යනකොට මේව මැරුණු විදිහ ගැන අපිට හිතා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ගෝලීය උෂ්ණත්වය ගැන කතා කරා. සෙල්සියස්. දැන් ඉස්සරහට විද්‍යාඥයෝ පූර්වකථනය කරනවා ගෝලීය උෂ්ණත්වය ඊළඟ අවුරුදු 5 දී මධ්‍යණය සෙල්සියස් 1.5ක් වැඩි වෙයි කියලා. ඒක ලොකු මහ ලොකු දෙයක්ද? අපිට හිතනවා සෙල්සියස් එක නම් මොකද්ද මහ දෙයක් නෙමෙයි කියලා. මම පොඩි වචන ටිකක් කියන්නම්. ඒ සෙල්සියස් 1.5 නිසා සාගරයේ කොරල් පර 70%ක් සම්පූර්ණයෙන්ම අයින් වෙයි කියලා විද්‍යාඥයෝ පූර්වකථනය කරනවා. ඇන්ටාර්ක්ටිකාවල තියෙන හිම අයිස් කඳු 121ක් සම්පූර්ණයෙන්ම අයින් වෙයි කියලා හිතනවා. ලැබුගිනි වර්ෂාපතන සුනාමි වගේ ගොඩාක් විපර්යාස වෙයි කියලා විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. ඉතින් දැන් මේ 1.5 වෙන්න තමයි අර පැරිස් ගිවිසුම ගැන කතා කරා. පැරිස් ගිවිසුම 2015 දී ඔබතුමාත් කිව්වා වගේ 2015 දී රටවල් 196ක නායකයන්ට තේරුණා මේක හරියන්නේ නැහැ. මේක තමයි අපිට එන ලොකුම අභියෝගය ඉස්සරහට කියලා. ඒක නැති කරන්න පැරිස් ගිවිසුම අත්සන් කරාට දැන් අද සමහර රටවල් ටික ටික එකෙන් අයින් වෙන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලන්ට වෙන දේවල් ප්‍රමුඛ වෙලා තියෙන නිසා. හැබැයි මෙතෙන්ට ගියොත් ඒ කවුරුත් එක මිනිස්සෙක්ටවත් එක සතෙක්ටවත් මේ විදිහට ඉඳ වෙන්නේ නැහැ. ඉතින් ඒකට මම ගොඩක්ම ගෞරව කරනවා. දැන් GIZ වගේ ආයතන ජර්මනිය වගේ රටවල් ගොඩාක් මේකේ පුරෝගාමී වැඩ කරනවා. ඉතින් ඉතාලම මේ ආදරයෙන් මතක් කරනවා. කියන්නේ මිනිස්සු විදිහට හරි ආදරයෙන් මතක් කරනවා. ඉතින් මේකෙදී ඒකත් එක්ක අද වෙද්දී ලෝකේ ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා මේ හරිත විප්ලවය ගැන. අපි කියනවා මේ අපි දැන් අර ආවනේ පළවෙනි විප්ලවය, දෙවෙනි විප්ලවය, තුන්වෙනි විප්ලවය එනවා මේ අපි මැෂින්ස් වල ඩිජිටලයිසේෂන් අපි කියනවා මේ ඩිජිටල් කරණය, තොරතුරු තාක්ෂණය පැමිණෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක ඒ තොරතුරු තාක්ෂණයේ තියෙන මේ ආයිත්තම් වලට ඒවට ඒගොල්ලන්ට තනියම වැඩ කරන්න පුළුවන් හැකියාව, කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් හතරවෙනි ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක එහෙම නැත්නම් කාර්මික විප්ලවයේදී ඇති වෙනවා. දැන් මොකද්ද මේ පස්වෙනි කාර්මික විප්ලවය වෙන්න පුළුවන්? දැන් අපි හැම එකෙම අපි කියවන බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, ඇමරිකාව, ජපානය, රුසියාව, තායිවානය ඔහොම මේ දිගටම ආවා. දැන් අපි මේ කතාවේ නෑනේ. අපි ඒ කතාව ගොඩක් දුර ගියෙත් නෑ. ඒක අපි හිතලා කරේ නෑ. හැබැයි එහෙම වුණා. හැබැයි ඊළඟ කාර්මික විප්ලවය ගොඩක් විද්‍යාඥයෝ ප්‍රෙඩික්ට් කරනවා. එහෙම නැත්නම් පූර්වකථනය කරනවා. ඒක මනුෂ්‍ය සම්බන්ධ දෙයක් කියලා. හියුමනයිසේෂන් කියලා. මනුෂ්‍යකරණය වෙන්න ඕනේ මේක කියලා. අර මේ කෘත්‍රිම බුද්ධියත් එක්ක මනුෂ්‍යයන්ගේ හැඟීම්, මනුෂ්‍යයන්ගේ ආකල්ප ඒව මේකට එකතු වෙයි කියලා. දැන් ඒකත් එක්ක පූර්වකථනය කරන දෙවෙනි ප්‍රධානම දේ තමයි මේ ගෝලීය කාලගුණය ආශ්‍රිතව මේ තිරසාර සංවර්ධනය. එහෙම නැත්නම් සස්ටේනබිලිටි කියලා අපි කියනවා දන්න භාෂාවෙන්. මේ හරිතකරණය ඊළඟ රෙවොලූෂන්, හරිත විප්ලවය ඊළඟ රෙවොලූෂන් එක කියලා කවුරුත් සමහරට හිතන්නේ නැතුව ඇති. හැබැයි ඒක එහෙම වෙනවා කැමැත්තෙන් නෙමෙයි. ඒක කරන්න වෙලා තියෙනවා. නැත්නම් මිනිස්සුන්ට තව අවුරුදු 50 ජීවත් වෙන්න බෑ. ෆොසිල් ෆුවල තව තියෙන්නේ අවුරුදු 50කට විතරයි. ඒ වගේ මේ යද්දි උෂ්ණත්වය වැඩි වෙද්දී, කොරල් පර මැරෙද්දී, සතාසීපාව මැරෙද්දී තව අවුරුදු 10ක් 15ක් යද්දී මේ කෘත්‍රිම බුද්ධියට කලින් අපිව සමහරට මරන්න ඉඩ තියෙනවා සෝබාදහමේ මේ විපර්යාස විසින්. ඉතින් මේ විප්ලවයේ ඔයාට තියෙනවා තැනක්. දැන් අපි දන්නවා දැන් මම විශ්වවිද්‍යාලය අයින් වෙන කාලේ 2010 දශකයේ මම ඉගෙන ගන්න යන කාලේ 2008 දී මම විශ්වවිද්‍යාලය ඇතුළත් වෙද්දී ඒ කාලේ ගොඩක්ම තිබ්බේ මේ ইনফර්මේෂන් ටෙක්නොලොජි. එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය තමයි මේකේ උඩම තිබ්බේ. මෘදුකාංග ඉංජිනේරුවෝ ඒ වගේ තමයි මේකේ විශේෂම තැනක් අරගත්තේ. දැන් අද වෙද්දී ඕගලන්ට පේනවා මේ ලෝකේ හැම ක්‍රියාවලියක්ම හරි චක්‍රීයයි. පිබිදීමක් තියෙනවා ඒකේ මිය යෑමක් තියෙනවා. ආය පිබිදීමක් තියෙනවා මිය යෑමක් තියෙනවා. මේ වගේ තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. ඒතකොට දැන් අද වෙද්දී කෘත්‍රිම බුද්ධියත් එක්ක දැන් මගේ යාළුවෙක් මේ ළඟදී කතා කරලා කිව්වා මේ එයාගේ ඒ වගේ තිබුණු කම්පැනියක් වහන්න උනා කියලා. ඉතින් ඒ වගේ මේකේ වෙනසක් වෙනවා. දැන් අද වෙද්දී මොකද්ද මේකේ ඉස්සරහට වැදගත්ම දේ වෙන්නේ? වැදගත්ම දේ වෙන්නේ ඕගොල්ලන් මේ හරිත සංකල්ප තියෙන කීපයක් තියෙනවා. මෙතන ලොකු දැන් ඒ කාලේ මෘදුකාංග ඉංජිනේරුන්ට තැනක් හම්බුණා වගේ මේ හරිත සංකල්ප දන්න මිනිස්සුන්ට හරිත කුසලතා, හරිත නිපුණතා, හරිත පරමාර්ථ තියෙන මිනිස්සු හොයාගෙන මේ ලෝකේ එනවා. ඒක ලේසියෙන් හදන්න පුළුවන් නෙමෙයි. හැබැයි ඒ තියෙන මිනිස්සුන්ට මහා වටිනාකමක් එනවා. ඒ කාලේ මෘදුකාංග ඉංජිනේරුවෝ හොයාගෙන ඇමරිකාවේ මිනිස්සු මෙහා ආවා වගේ ලංකාවට එහෙම තැනක් තියෙන්න පුළුවන්ද මේ ඊළඟ හරිත විප්ලවයේදී? අන්න ඒකයි මගේ ප්‍රශ්නේ. ඒක වෙන්න පුළුවන් කියන්නේ ඇයි?
ඇමරිකාවට මේක කරන්න හරි අමාරුයි. ජර්මනියට මේක කරන්න උනත් ලේසි නෑ. මොකද ඒගොල්ලෝ අර කලින් කාර්මික විප්ලවය ගොඩක් දුර ගිහිල්ලා. ඒක රිවර්ස් කරන්න ඒගොල්ලෝ ඒක නැවත එතනට ගන්න ඒගොල්ලෝ 2050 2060 වගේ ඉලක්ක දීලා තියෙනවා. දැන් ලංකාවට මේක එච්චර අමාරුද? දැන් ඕගොල්ලෝ ඉන්නේ දැන් මමත් ඉංජිනේර කෙනෙක් ඉංජිනේරුවෙක්. ඕගොල්ලොත් ඒ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඉන්නේ. බොහොම කට්ටිය. හරි? එතකොට අපි මේක සූපත් කරන කට්ටිය විදිහට නෙමෙයිනේ දැක්කේ. අපි මේක විනාශ කරන කට්ටිය විදිහට සමහරලාට ලෝකේ අපිව දැක්කේ. හැබැයි අපිට පුළුවන් ද දොස්තරලා වෙන්න. අපිට පුළුවන් ද වෙදඳුරෝ වෙන්න. පුළුවන්. ඕගොල්ලෝ හොයාගෙන මහ පොළොව කියන අම්මා එයි. ඕගොල්ලෝ හොයාගෙන මහ පොළොවට ආදරය කරන මිනිස්සු ඕගොල්ලෝ ගාවට එයි. මොකද දැන් මේ විනාශ වුණු තැන හදන්න පුළුවන් අර මිනිස්සුන්ව වෛද්‍යවරු සුවපත් කරනා වගේ මිහිතලේ සුවපත් කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ කුසලතා නිපුණතා මේ ටික වැදගත් කරගෙන ඔයාලට මේක හදා ගන්න පුළුවන් ප්‍රධාන දේවල් තුනක් ගැන මම අද කියන්නම්. මේක තුලින් දැන් අද මෙහෙම කිව්වට තව අවුරුදු 10කින් 20කින් තමයි මේකේ අගය ඔයගලන්ට දැරෙන්නේ. හැබැයි මම අද කියන්න මොකද ඉස්සරහා පේන මිනිස්සු මෙතන ඉන්නවා කියලා මම දන්නවා. මම දැක්කා මේ නිවේදක මහත්මයා කිව්වා මේ තාරකා ඇස් මට පේනවා කියලා. මටත් පේනවා. මෙතන ඉන්නවා අර මීටර් කියලා කියන්නේ. මෙතන ඉන්නවා එහෙම ඉස්සරහා දකින්න පුළුවන් මිනිස්සු. මම දන්නවා මේ රටේ ඉන්නේ මහා වීරවන්තයෝ. අපේ අතීතය ගත්තාම අර කියවනේ මේ පොළොව තලේ එදා උන්නු රාජරාජ සිංහයන් වන්නු කියලා ඒගොල්ලන්ගේ මේ පරපුරනේ දැන් ඉන්නේ. කම්මැලි වෙන්න විදිහක් නැහැනේ. මොලේ නැති වෙන්න විදිහක් නැහැනේ. ඒතර මේ පිරිසට මට සෑහෙන විශ්වාසයක් තියෙනවා මේක තේරෙනවා කියලා. මම කිව්වේ ඒක මේ හැමෝටම මේක රෙසනේට් වෙන්න වෙයිද මම දන්නේ නැහැ. හැබැයි තේරෙන පිරිසට මම කතා කරන්නේ. මේක පොඩ්ඩක් හිතන්න. මොකද්ද අපි අද එහෙනම් කරන්න ඕනේ? මේකේ පළවෙනි දේ මේකට අදාළ සූර්ය පැනල් හදන එක ඒ වගේ දේවල් තාක්ෂණික කරුණු වලට කලින් මම කියන්නම් පළවෙනිම දේ ඒක නෙමෙයි. පළවෙනිම දේ ඔයාගේ ආකල්ප. ආකල්පිකෝට සමහර තේරෙන්නේ නැහැ. අපි පොඩි කාලේ ඉඳන් ආකල්ප කුසලතා නම්මන ආවොත් ඒවත් අර ඔළුවේ යන්නේ වෙන විදිහට. එහෙම නෙමෙයි. අපි හිතන විදිහ. අපේ මයින්ඩ් සෙට් එක. මේක හරිම වැදගත්. දැන් අපි කියනවා ටොපිකෝලයක් විසි කරන්න එපා. දැන් අද උනත් අපිට ප්ලාස්ටික් බෝතල් තිබ්බා. ඒක අපි මොකද්ද ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරනවාද? එහෙම ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒවා අපි හැමෝම පරිසරය ආරක්ෂා කරද්දී දකින්න දේවල්. හැබැයි මෙතනින් එහාට ගිහිල්ලා හිතන්න පුළුවන්ද? දැන් ඕගොල්ලෝ පාස්සද්දි. එහෙම නැත්නම් අපි නිකන් හිතමුකෝ දැන් මෙතන කාපට් එක තියෙනවා. මේ කාපට් එක හදලා තියෙන මොන මැටීරියල් එකෙන්ද? මොන මේ අමුද්‍රව්‍යෙන්ද? ඒ අමුද්‍රව්‍ය හදන්න කොච්චර ශක්තියක් ගියාද? කොච්චර වතුර ගියාද? දැන් මෙන්න මේ වගේ මුකුත් කරන්න ඕනේ නැහැ. හිතන්න පටන් ගන්න. ප්‍රශ්න අහන්න. කුතුහලය ඇති කරගන්න. අපි මේ කරන ක්‍රියාවෙන් කොච්චර වෙනසක් මේ පරිසරයට හොඳ හෝ නරක වෙනවද කියලා හිතන්න පටන් ගන්න. මේක හිතන්න දැන් උදාහරණ මම දන්න නිර්මාංශික යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ හැම ඇයිවා නිර්මාංශික. එයා සමහර සත්තුන්ට ආදරේ එහෙම මොකුත් නෙමෙයි. එයා කියන්නේ මේ පොළවට දරන්න බෑ මේ මස් මාංශ මේ ප්‍රොසෙස් කරන්න. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන්න යන වතුර ප්‍රමාණය. එහෙම නැත්නම් විදුලිය ප්‍රමාණය. ඒ නිසා මම නිර්මාංශයි. ඒ වගේ දැන් ලෝකේ 66ක් මිනිස්සු අද වෙද්දි කියනවා අපි කියන කොන්ෂස් කන්සියුමර්ස්ලා කියලා. අර ඒ කියන්නේ අපි කියන්නේ අවදිමත් පාරිභෝගිකයෝ. ඒගොල්ලන්ගේ පළවෙනි තෝරා ගැනීම ක්‍රයිටීරියා අපි කියනවා. ඒකට නිර්ණායකයන් අතර එකක්ලු මේ පරිසරය කාලගුණය. 66ක්. දැන් මේ පිරිස මෙතන ඉන්න ගොඩක්ම අපි කියනවා ජෙන් සී කියලා. ඒ ඊළඟ පරම්පරාව සහ ජෙන් ඇල්ෆා කියලා කියනවා. ඒ 1997න් පස්සේ ඉපදුණු 2011න් පස්සේ ඉපදුණු කට්ටිය ගොඩක් මෙතන ඉන්නවා. ඕගොල්ලන් ඇත්තටම මාර බුද්ධිමත්. ඕගොල්ලෝ මාර අවදිමත්. ඉතින් ඕගොල්ලෝ මේ ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න අහන වගේ ඕගොල්ලන් වගේම ලෝකේ පුරා ගොඩාක් ලොකු ප්‍රවාහයක් ඉස්සරහට හැදෙනවා. ඒතර ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් දෙන්න නම් මොනවද ඕනේ? ඒවා හදන්න පුළුවන් මිනිස්සු ඕනේ. ඒවා ගැන තේරෙන මිනිස්සු ඕනේ. ඒවා ගැන සංවේදී මිනිස්සු ඕනේ. නැතුව කවදාවත් මේ මොකක් හරි පැනල් එකක් හදන්න ඉගෙන ගත්තා කියලා මේක ඒකෙන් නවතින්නේ නැහැ. මෙතන ඊට වඩා ගැඹුරු ගමනක් යන්නයි මම ඔයාලට මේ අවස්ථාව කියන්නේ. ඒක තමයි පළවෙනි එක. ඕගොල්ලන්ගේ ආකල්ප ගැන හිතන්න. ඔයා හිතද්දි දවසේ ප්‍රශ්න කීයක් අහනවද? මම මේක කරද්දි මේකෙන් මොකද්ද පරිසරයට වෙන්නේ? මේකෙන් නරකක්ද වෙන්නේ? මේ මැටීරියල් එක හැදුවොත් කවදා හරි දවසක මොකද්ද වෙන්නේ? ඒ වගේ ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න පටන් ගන්න. මේ ආකල්ප බලන්න අර මේ අපි කියනවා මේ ජීවිතේට මිනිස්සුන්ට පරමාර්ථයක් තියෙන්න ඕන කියලා. මොකද කියන්නේ පරමාර්ථය කියන්නේ? පර්පස් කියලා කියන්නේ පරම අර්ථය. පරම කියන්නේ අල්ටිමේට් නේ. අගම එක. ඒ වගේ ඕගොල්ලෝන්ගේ අහන්නේ පරමාර්ථය මොකද්ද ජීවිතේ? ඒ පරමාර්ථයේ කෑල්ලක්ද? ඒකේ යටට ගන්න පුළුවන්ද? මම මේ ලෝකෙට ආශිර්වාදයක් වෙනවා කියන එක. මිනිස්සුන් විතර නෙවෙයි පරිසරයටත් ආශිර්වාදයක් වෙනවා. දැන් එහෙම වුණොත් ඔයා නිර්ාර්ථකයෙන්ම, ඒ කියන්නේ හිතන්නේ නැතුවම, નિરાයාසයෙන්ම මේක ජීවිතයට අනුබද්ධ කරගනින්න. මෙන්න මේකට පොඩ්ඩක් හිතන්න, මේකනේ හොයන්න, මේක සර්ච් කරන්න, මේකනේ වීඩියෝස් බලන්න, මේ
ඒක අද දවසින් පටන් ගන්න මේ ගමන හරිත කවයක් විතර හදාගෙන පුළුවන් නම් ඒකේ මම දන්නේ තාම ප්‍රෙසිඩන්ට් කෙනෙක් නැතුව ඇති. පුළුවන් නම් සභාපති වෙන්න, පුළුවන් නම් ලේකම් වෙන්න, පුළුවන් නම් මේ ජීවිත කාලය ඇත්තටම මේ කාලේ හැටියට වීරයෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක මං කියලා හිතනවා. හරි. ඒ පළවෙනි. දෙවෙනි එක හරිත කුසලතා. හරිත කුසලතා කිව්වහම අපි සාමාන්‍ය ඉගෙන ගන්න තාක්ෂණික දේවල් තියෙනවා. හැබැයි මේ හරිත කුසලතා කියලා ගත්තාම දැන් පුනර්ජනනීය බලය. ඊට පස්සේ අපි මේ ගොඩනැගිලි නිර්මාණය පිළිබඳ හරිත සංකල්ප. ඊට පස්සේ අපි කියමු අර කසල කර්මනාකරණය වෙන්න පුළුවන් ඒ පැත්ත. වාහන ගත්තාම බැටරි තාක්ෂණය වෙන්න පුළුවන්. මේ වගේ හරිත කුසලතා නිපුණතා අපි හදා ගන්න ඕනේ. දැන් මේකට පරිශන කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට ඇතිනේ මේ මොනවද කියන්නේ ව්‍යාපෘති කරන්න. ඒ ව්‍යාපෘති මොනවද ඔයගොල්ලෝ ගන්නෙ? සර් ඔයගොල්ලන්ගේ නියාමකයා කියන එකද නැත්නම් කලින් බැච් එකේ කෙනා කරපු එකද? එහෙමද කරන්නේ නැහැ. මීට වඩා දක්ෂ වෙන්න ඕනේ. මීට වඩා දුර දකින්න ඕනේ. දැන් අනිත් රටවල මිනිස්සු ඒ වගේ පරිශන කරද්දී ඕගොල්ලෝ නිකන් කරේ තියන් ආව දෙයක් උස්සන් යන්න එපා. දැන් මම වැඩ කරන ආයතනයේ අපි අවුරුදු ගානක් තිස්සේ දැන් පරිශන කරනවා ආරක්ෂක ගෘහයන් තුල කාබනික වගාව කොහොමද කරන්න කියලා. ඒ ගැන අපි ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒකට පස් සම්බන්ධව පස් පුනර්ජනනය කරන එක ගැන, ඒකට දාන පොහොර ගැන, ඒකට දාන පරිසර සාධක මත ඒ වගේ ගොඩාක් ඒවා කරන් යනවා. ඒ වගේ ඕගොල්ලොන්ටත් අපි විශ්වවිද්‍යාල වලට මේ වගේ වලට අවස්ථාවක් ලබා දෙනවා. ඒතර ඕගොල්ලන්ටත් මේ බිම් කඩේ පුළුවන් තරම් දේවල් කරන්න. මම දැක්ක ලැබ්ස් වල ෆොටෝස් දාලා තිබ්බා, වීඩියෝස් තිබ්බා. ඒ වගේ හිතන්න කොහොමද අලුත් සූර්ය අපිට බෑ කියලා දෙයක් නැහැ. අපි ඒ කාලේ ගත්තාම මේ රටේ මිනිස්සු ලෝකේ පුරෝගාමී වුණා. භෞතිකමය, මානසිකමය, ආධ්‍යාත්මික හැම පැත්තෙම. ඉතින් ඕගොල්ලන්ට බෑ කියලා දෙයක් නැහැ. ඒක හිතන්න. ඉතින් ඒක හිතලා ඕගොල්ලෝ කතා බහ කරද්දී අපි මේ වගේ අලුත් දෙයක් කරමුද? කරලා බලමුද? පරදින්න බය වෙන්න එපා. වරදින්න බය වෙන්නත් එපා. මොකද ඒකෙන් තමයි ඔයගොල්ලෝ ලොකුවටම ඉගෙන ගන්නෙ. මම හිතනවා මේ විදුහල්පතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලු දෙනා ඒකට මේ උනන්දු කරවයි. මොකද ඒ වගේ හිතන જાතියකට තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඒකත් එක්ක මේ හරිත කුසලතා ගැන මම කිව්වේ. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි දැන් මේ නිර්මාණශීලීත්වය සහ අලුතෙන් හිතනවා කියන එක. මේ බිස්නස් පැත්ත, එහෙම නැත්නම් ව්‍යාපාර පැත්ත ඕගලන්ට හිතන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතන්න මේ රස්සාව කරලා මම මේ වගේ ටෙක්නීෂියන් කෙනෙක් වෙනවා, මෙහෙම යනවා, මේ වගේ ආයතනයක වැඩ කරනවා කියන තැනින් නවතින්න එපා. හරිද? අපි 2022 බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටක්. ඒක අභිමාණයෙන් නෙමෙයි කියන්නේ. හැබැයි ඒක ඇත්තක්. අපි විතරක් නෙමෙයි බංකොලොත් උනේ. 1920 ගණන් වල ජර්මනිය බංකොලොත් වුණා. 1990 ගණන් වල රුසියාව බංකොලොත් වුණා. අවුරුදු 8 පාරක් විතර ඇමරිකාව බංකොලොත් වෙලා තියෙනවා. එහෙම තමයි. ලෝකේ ජාතීන් එහෙම වෙනවා. හැබැයි අද කොහෙද ජර්මනිය ඉන්නේ? අද කොහෙද ඇමරිකාව ඉන්නේ? ඒගොල්ලෝ ලෝකේ ප්‍රධානම ඉකොනොමිස්, නැත්නම් ප්‍රධානම ආර්ථිකයන් බවට පත් වෙලා. ඒව කොහොමද එහෙම උනේ? කොහොමද 1990 ඉඳන් මෙතනට රුසියාව ආවේ? 30 ඉඳන් ජර්මනිය ආවේ? එහෙම උනේ ඕගොල්ලෝ වගේ එදා කාලේ ඒ රටේ හිටපු තරුණියෝ අතට ගත්ත මේ යුද්ධේ. ඒගොල්ලෝ ඊළඟ කාලේ ගැන හිතුවා. ඒ කාලේ අදාළ දේ කරා. ඉතින් මම ඔයාලට පොඩි ඉඟියක් දුන්නේ මේ රටේ වෙනස කරන තරුණ පරපුර වෙන්න ඕගොල්ලන්ට පුළුවන්. අපි 22 බංගලොත් වුණා නම් 2040 වෙද්දී අපි ලෝකේ ප්‍රධානම ජාතියක් වෙන්න පුළුවන්. සමහර ආර්ථික මෑතින් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ සුවපත් කරන විදිහ පෙන්වන ජාතියක් විදිහට වෙන්න පුළුවන්. පෙන්වන රටක් වෙන්න පුළුවන්. මොකද ඒක කරන්න බැරිනේ අපි වගේ පොඩි රටකට, දූපතකට. මොකද ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තය ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. පළවෙනි ප්‍රාන්තය වුණා 100% කාබනික ගොවිතැන තුලින් ස්වයං පෝෂිත වෙච්ච මේ අවුරුදු දෙකකට විතර කලින්. ඊට පස්සේ භූතානය ලෝකේ එකම රට. භූතාන කියන්නේ චූටි රටක්. දලදේශීය නිෂ්පාදනය හරි පොඩ්ඩයි. හැබැයි ඒගොල්ලෝ මනින්නේ දලදේශීය සතුට, gross domestic happiness කියලා එකක්. ඒගොල්ලෝ ලෝකේ එකම රට අර කාබන් විමෝචනය ගැන කිව්වනේ මේ මැන්ග්‍රෝව්ස් මේ කඩොලාන සම්බන්ධව කාබන් විමෝචනය ධනාගයක් ගන්න. ඒ කියන්නේ කාබන් අවශෝෂණය ධනාගයක් ගන්න. ඒ කියන්නේ පිට කරනවට වඩා ඒගොල්ලෝ උරා ගන්නවා. එහෙම වෙන එකම රට භූතානය. දැන් ඒක බටහිර කොහේ හරි දියුණු රටක් නෙමෙයි. ඒක ජපානේ චීනේ නෙමෙයි. ඒක භූතානය. අර සිකිම් ප්‍රාන්තය. ඒ වගේ ලංකාවේ ඔබටත් මටත් වගකීමක් තියෙනවා. ඇත්තටම මේක ඔයගලන්ට මම මුලින්ම කිව්වා මේක ආශිර්වාදයක් අවස්ථාවක් කියලා. ඇත්තටම නංගි මල්ලි මේක ආශිර්වාදයක් අවස්ථාවක් විතරක් නෙමෙයි. වගකීමක් විතරකුත් නෙමෙයි. මේක අයිතියක්. ඔබ මම මේ පොළවේ ඉපදුනා කියන එක තුල අපි උරුම කරගත්තු අයිතියක්. අපේ පරම්පරාව අපිට උඩ අපේ අම්මලා සීයලා ඒගොල්ලෝ නොදැනුවත්ව කරපු වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක නිවැරදි කරන්න ඒ වීර චාරිකාව යන අවස්ථාව තියෙන ඕගොල්ලන්ට. ඉතින් ඒ මහ පොළොව සුවපත් කරන්න වෙදදුරෙක් වෙන්න පුළුවන් හැකියාවක් මම ඕගොල්ලෝ හැමෝක් ගාවම දකිනවා.
ඉතින් මේ පටන් ගන්න මේ ගොඩාක්ම යහපත් පරමාර්ථයෙන් පටන් ගන්න මේ ගමන අද ග්‍රීන් ක්ලබ් එකක් පටන් අරගෙන මේ වගේ කලාකරුවෝ බොහෝ පිරිසක් ගෙනල්ලා මේ කරන්න හදන ගමන මම හිතනවා ගොඩාක් දුර යන්න මේ ජර්මන් ටෙක් ආයතනය පටන් ගත්ත මේ ගමන හැකියාවක් ශක්තියක් තියෙන දෙයක් කියලා. ඉතින් මං කියවනේ මම වැඩි වෙලා ගන්න මම දැන් 15ට වඩා ගියාද මන්ද. හැබැයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ ලෝකේ මෘදුකාංග ඉංජිනේරු පස්සේ ආවා වගේ ඕගොල්ලෝ අද ඉඳන් පටන් ගන්න ඔයගොල්ලන්ගේ පරමාර්ථය ඔයගොල්ලෝ හිතන විදිහ ඔයගොල්ලන්ගේ ආකල්ප වෙනස් කරන්න දවසින් දවස පටන් අරගෙන ඒ පිළිබඳ පරිශ්‍රණ ඒ පිළිබඳ හැකියාවන් ඒ පිළිබඳ නිපුණතාවයන් ඒ පිළිබඳ කුසලතාවයන් දවසින් දවස ඉගෙනගෙන මේවා අද කාලේ අමාරු නෑ ඒවට සල්ලි වේදම් කරන්න ඕනේ නෑ YouTube එකේ මේ අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා මේ පිළිබඳව ඉගෙන ගන්න දේවල් නොමිලේ ඒවත් එක්ක ඒවා ගැන අවදිමත් වෙන්න ඒවා මෙහෙදි පරිශන කළ බලන්න ඒ ගුරුවරුන්ට කියලා කියන්න අපිට මේ වගේ හැමදාම මේවා කරන්න බෑ මේ වගේ අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕනේ අලුත් ව්‍යාපෘතියක් ඕනේ කියන්න ඒ හයිය අතට ගන්න ඒ වගකීම අතට ගන්න ඒ වගකීම ගත්තේ නැත්නම් අපි තවත් අවුරුදු 20ක් 30ක් එක එක රටවලින් ණය ගන්න ජාතියක් රටක් වෙයි එහෙම වෙන්න ඕනේ නැහැ ඕගොල්ලෝ ගාව තියෙන හයිය එක මං හිතන්නේ අපි එහෙම වෙන්න ඕනේ නැහැ අපි ඔක්කොම එකතු වෙලා ඒ ගමන යන් මට පේනවා මෙතන ওই පුටුවල වාඩිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් අර ගස්යට වාඩිලා කෙන මල්ලි කෙනෙක් නම් කෙනෙක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ මං බලාපොරොත්තු වෙනවා මේ කෙරෙන හරිත විප්ලවයේ තව අවුරුදු 10කින් 20කින් ජාතික වීරයෝ විදිහට විතරක් නෙමෙයි ගෝලීය වීරයෝ විදිහට ලෝකේ සලකයි කියලා අද ඉඳන් පටන් අරගෙන දවසකට 1 මිලිලීටරයක් 1 මිලිමීටරයක් 1 අඩියක් 1 මීටරයක් යන්න මේ ගැන හිතන්න ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ඔයාගේ රට වෙනස් කරන්න ඔයාගේ ලෝකේ වෙනස් කරන්න වෙන කාටවත් බෑ ඔයාටමයි පුළුවන් හැබැයි මේ අද පටන් ගන්න මේ අවස්ථාව මේකට උදව් කරපු GIZ ආයතනය ජර්මන් ටෙක් ආයතනය ඒ වගේම මේ සංවිධායක මණ්ඩලය ලබා දුන්නු මේ අවස්ථාව මේ කලාකරුවන් පිරිස එකතු වෙලා ලබා දුන්නු මේ අවස්ථාව ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න මේක තවත් ඉවෙන්ට් එකක් නෙමෙයි කරගන්න මේක හරහා මේ වෙනස තුලින් ඕගොල්ලෝ තව අවුරුදු 10කින් ඕගොල්ලන්ගේ ජීවිතයත් ලස්සන කරගෙන මහ පොළොවත් සුවපත් කරන වෛද්‍යවරයෙක් වෙලා හැමෝගෙම ආශිර්වාදයක් වෙලා මැරෙන දවසක් ඕගොල්ලෝ හැමෝටම අයිති කරගන්න පුළුවන්. ඉතින් එහෙම පස්සේ හැරිලා සතුටු වෙන්න පුළුවන් පවුලේ අය, රටේ අය, ලෝකයේ අය ආදරයෙන් මතක් කරලා ආශිර්වාදය කරන්න පුළුවන්. වීරයෙක්, වීරවරියක් වෙන්න ආරාධනා කරන ගමන් ඒකට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වීරිය, බලය, ප්‍රඥාව ඔයගොල්ලෝ හැමෝටම ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරමින් මම මගේ කතාව අවසන් කරනවා.